안녕하세요. 한국의 주거 형태, 코리아의 නිවාස වර්ග. 한국의 소는 කොරියාවේදී ඕන තෝශිරල් කුමන නගරයක් කාතොරාදෝ ගියා වුණත් ආපාතරල් මහල් නිවාස සංකීර්ණ ස්විප්ගේ පොල්සු ඉත්සම් නිදා පහසුවෙන්ම දැක ගන්න පුළුවන්. මෙතන කියන්නේ කොරියාවේ මොන නගරයට ගියත් මහල් නිවාස සංකීර්ණ පහසුවෙන් දැක ගන්න පුළුවන් කියලා. තේකියුමු ඒ කියන්නේ විශාල ප්‍රමාණයේ ආපාත තංචිගා මන්ගු. ඒ කියන්නේ මහල් නිවාස සංකීර්ණ බහුල වන අතර කොචන් ආපාත දෝ ඉහළ මහලුත් පරගේ නල්ගෝ ඉත්සම් නිදා වේගවත් ලෙසට වැඩි වෙමින් තියෙනවා. මෙතන කියන්නේ බහුල වශයෙන් විශාල ප්‍රමාණයේ මහල් නිවාස වගේම උස් මහල් නිවාස සංකීර්ණත් වේගයෙන් වැඩි වෙමින් තියෙනවා කියලා. කුක්තෝ කියොතොම්පුවේ ඒ කියන්නේ ඉඩම් යටිතල පහසුකම් සහ ප්‍රවාහන අමාත්‍යාංශයේ ඊචොන් ඊශිප් ඊන්යොන් 2022 වසරේ චුගෝ නිවාසවල ශිල්තේ චෝසයේ තරම්යොන් වත්මන් තත්ත්වය පිළිබඳ සමීක්ෂණවලට අනුව ආපාත කොච්චු පියුරන් ඒ කියන්නේ මහල් නිවාස සංකීර්ණවල ජීවත් වන අනුපාතය ඕශිප් ඉල්චොන් කූපොසොන්තරෝ 51.9 ලෙසට චොන්චේ කාගුවේ සියලුම පවුල් ඒකක වලින් චොල්බනි නොම්සම් නිදා භාගයකට වඩා වැඩි කියලා කියනවා. දැන් 2022 වසරේදී සමීක්ෂණයක් කරලා තියෙනවා යටිතල පහසුකම් අමාත්‍යාංශය. හරිද? ඒකෙදි හොයාගෙන තියෙනවා මේ මහල් නිවාස සංකීර්ණවල ජීවත් වෙන අනුපාතය 51.9ක් කියලා. ඒ කියන්නේ සියලුම පවුල් ඒකක ගත්තොත් ඒ පවුල් වලින් භාගයකට වඩා වැඩියෙන් ජීවත් වෙනවා කියලා. ආපාතනන් මහල් නිවාසවල සෙන්හරි ප්යොල්ලි හගු ජීවිතය පහසුයි වගේම හොවාන් සිසතෙමි ආරක්ෂක පද්ධතිය චල් කචුජෝ ඉත්සෝ ඒ කියන්නේ හොඳින් සමන්විත වී තිබෙන නිසා මානන් සරාම්දරි ගොඩක් මිනිස්සු චෝහම්නිදා කැමති කියලා කියනවා. දැන් ළමයි කොරියාවේ මහල් නිවාසවල ජීවිතය පහසුයි කියන්න හේතු ගොඩක් තියෙනවා. හරිද? දැන් ආරක්ෂාව අතින් ගත්තොත් ගොඩක් ඇපාර්ට්මන්ට් වල CCTV, door lock systems, එතකොට guard services ඒවා තියෙනවා. හරිද? ඒ වගේම ගොඩක් ඇපාර්ට්මන්ට් වල ආසන්න වටපිටාවේ සුපර් මාකට්, පාසල්, ට්‍රාන්ස්පෝර්ට් පහසුකම් වගේ දේවලුත් තියෙනවා. ඒ වගේම පිරිසිදු පරිසරයකුත් තියෙනවා. ඒ නිසා මේ කොරියාවේ ගොඩක් මිනිස්සු මහල් නිවාසවල ජීවත් වෙන්න කැමැත්තක් දක්වනවා. ඒක තමයි මෙතනින් කියන්නේ. මාත සුපිරි වෙළඳ සැල් උන්දොන් සිසොල් ක්‍රීඩා පහසුකම් කතන් වැනි පියෝනි සිසොල්වා ඒ කියන්නේ පහසුකම් සහ කග්ග පක්යෝගා ඒ කියන්නේ එක් එක් මට්ටමේ පාසල් කක්කාවුන් කොසේ ඉත්නන් සමීප ස්ථානයේ තියෙන ගොත්තෝ එකත් ආපාතරල් සොනෝහානන් මහල් නිවාසවලට කැමැත්ත පළ කරන ඉයු හේතු චුන්හනා ඉත්සම් නිදා ඒ කියන්නේ අතර එකක් වෙයි. ඊයේ පිහේ මෙයට සංසන්දනාත්මකව තන්තොක් චුතෙකි වෙන්වෙන් වූ නිවාසවල කොච්චුහානන් පියුරන් ජීවත්වන ප්‍රතිශතය චොන්චේ කාගුවේ ඒ කියන්නේ මුළු පවුල් ප්‍රමාණයෙන් සම්ශිප් පොසන්ත දෝ 30%ක්වත් අන්තිම නිදා වෙන්නේ නැහැ කියලා කියනවා. ඒ කියන්නේ තනි පවුල් නිවාසවල ජීවත් වෙන පුද්ගලයන් සංඛ්‍යාව සියලුම නිවාස වලින් 30%ක්වත් නැහැ කියලා. ඒ කියන්නේ ළමයි 30%ටත් අඩුයි කියන එක. ඊ චොරොම් මෙවැනි තන්තොක් චුතෙකේ
වෙන් වෙන් වූ නිවාසවල සානන් ජීවත් වන කාගුවේ පියුර. පවුල්වල අනුපාතය නත්ජිමාන් අඩු වුණත් චේගන් මෑත කාලයේදී නොන්යොන් චැනල් ඒ කියන්නේ වැඩිමහල් ප්‍රජාව චුන්චිමරෝ කේන්ද්‍ර කරගෙන චයෝන් හංයොන්ගි චෝන් ඒ කියන්නේ ස්වභාවික පරිසරය හොඳ තෝෂි කන්ක්‍යෝයි නගරය පිටත ප්‍රදේශවල චොනොන් චුතේකල් ග්‍රාමීය නිවාස චිත්ගෝ ඉදි කරගෙන සෙන්හල් හානන් සරාම්දර ජීවත්වන මිනිස්සු චොගම්ශික් නල්ගෝ ඉත්සම් නිදා ටිකෙන් ටික වැඩි වෙමින් තියෙන. දැන් මෙතනින් කියන්නේ තනි පවුල් නිවාසවල ජීවත්වන පවුල්වල අනුපාතය අඩු වුණත් නගරෙන් පිටත ප්‍රදේශවල අලුත් නිවාස හදාගෙන ජීවත් වෙන වැඩිමහල් ප්‍රජාව වැඩි වෙමින් තියෙනවා කියලා. දැන් ඒකට හේතුව වෙලා තියෙන්නේ දැන් අර නගරය ගත්තම ගොඩක් කාර්යබහුලයිනේ. ഘോഷාකාරී ඒ වගේම. හරිද? අන්නේ කාර්යබහුල ජීවිතෙන් ඈත් වෙලා මෙයාලා කැමතියි අර සංසුන් ස්වභාවික පරිසරයක ජීවත් වෙන්න. නගරෙන් පිට තියෙන්නේ සාමකාමී පරිසරයක්නේ. තේරුණාද? හැබැයි මේ නගරෙන් පිට ගෙවන ජීවිතයේ අවාසියක් තමයි පහසුකම් අඩුයි. හරිද? ඊවේ මීට අමතරව පොතෝ සාමාන්‍යයෙන් පිලා රාගු විලා කියලා පුරණන් හඳුන්වන තාසෙදේ චුතෙක් ඉනම් බහු පවුල් ඒකක නිවාස හෝ යොන්ලිප් චුතෙකි එක්කෝ නිවාසවල සානන් කාගුතෝ ජීවත්වන පවුලුත් චොන්චේ මුළු ප්‍රමාණයෙන් යාක් දල වශයෙන් ශිප් පොසන්තර 10%ක් චජිහගෝ ඉත්සම් නිදා පමණ වේ. මෙතන කියන්නේ විලා කියලා හඳුන්වන බහු පවුල් ඒකක නිවාස මුළු ප්‍රමාණයෙන් 10%ක් පමණ වේ කියලා. චේගනේනන් වර්තමානයේ ඉරින් කාගුගා තනි පවුල් ඒකක චංගා හාම්යොන්සෝ ඉහළ යමින් හක්යෝනා චික්ජං කංචොයි. ඒ කියන්නේ පාසල් හෝ වැඩපළවල් අසල වොන් රූම් ඉනා කියන්නේ තනි කාමර හෝ ඔපිස තෙරේ සාන ඔපිස තෙරවල ජීවත් වන චොල්මන් සරාම්දරි තරුණ මිනිසුන් තරුණ පිරිස නල්ගෝ ඉත්සම් නිදා වැඩි වෙමින් තියෙනවා. මෙතන කියන්නේ තනිව ජීවත් වන තරුණ පිරිස් වැඩි නිසා ඔවුන් පාසල් හෝ රැකියා ළඟ තියෙන කුඩා නිවෙස් වලට පැමිණෙමින් තියෙනවා කියලා. වොන් රූම් මිනා ඔපිස තෙර වොන් රූම් සහ ඔපිස තෙල් ගත්තම චිම් ශිරිනා හජන්ශිල් නිදන කාමරය හා වැසිකිළිය චුබංගි කුස්සිය හන් කොංකංගේ ඉත්සෝ එක ඉඩකඩක තියෙන නිසා ප්යොන්රි හගෝ පහසුයි වගේම පිල්සු චොගින් කජොන් චේපුමි ඒ කියන්නේ අවශ්‍ය වන ඉලෙක්ට්‍රොනික උපාංග කුපි ත්වයෝ ඉත්න ඒ කියන්නේ සමන්විත වී තියෙන කියොන්උගා මන අවස්ථාවන් බහුල නිසා හොන්ජා සානන් තනිව ජීවත්වන සරාම්දරේගේ මිනිසුන් හට ඉන්ගිගා චොස්සම් නිදා ජනප්‍රියතාවය හොඳයි. හරි දැන් මේ වන් රූම් කියන ඒවා ළමයි නිදන කාමරය එතකොට නාන කාමර කුස්සිය ඔක්කොම එකට තමයි තියෙන්නේ. හරිද? එකම කාමරයක තමයි තියෙන්නේ. ඒ වගේම මේවට අවශ්‍ය උපකරණ තියෙන නිසා අර තනිව ඉන්න අයට ගොඩාක් වටිනවා කියලා තමයි මෙතන කියන්නේ. හරිද? දැන් ඔයාලට මේ පාඩම තේරුණා නේද ළමයි? එහෙනම් අපි ඊළඟ පාඩමෙන් හම්බ වෙමු. 안녕히 계세요, 여러분.